Hello friends, welcome back to another video. Ulit mang nga daw ka nagkanal tiyan vlog video ko නෙමෙයි gaming video ko නෙමෙයි මං අද ඔයගොල්ලන් ගෙනල්ලා තියන්නේ. ඉතින් මං අද රිවිව් කරන්න යන්නේ ඔයගොල්ලන්ට ෆිල්ම් එකක්. ඉතින් ඒ ෆිල්ම් එක My One Punch Man කියන ෆිල්ම් anime කාටුන් එක. ඉතින් අද අපි බලමු මේ ෆිල්ම් එක One Punch Man season 1 episode 1. එපිසෝඩ් එක පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ ලස්සන ජපානයේ නගරය. ඒ නගරේ හරිම කාර්යබහුල. ඉතින් ඒ නගරේ එකපාරටම බෝම්බයක් ගැහුවා වගේ පිපිරෙනවා. ඉතින් මිනිස්සු මොකද උනේ කියලා ඒ පැත්ත බලනවා. ඒ දම්පාට මෝස්ට් කෙනෙක්. ඌ ඉතින් නගරය විනාශ කරනවා. ඉතින් මෝස්ට් ගැන හීරෝ ඇසියුමේෂන් එක දැනගන්නවා. ඉතින් ඒක ඉන්න ඔෆිසර් කෙනෙක් අහනවා දැන් අවේලබල් ඉන්නේ කවුද කියලා. දැන් ඉස්මයිල් මෑනුයි රයිට් මැක්සුයි ඉන්නවා. ඒ නම් ඒ දෙන්නම කියන්න. හැබැයි ඒ දෙන්න දැන්ටමත් ඒ උගෙන් ගුටි කාලා ඉවරයි. ඉතින් මේක ගැන නිවුස් වලටත් කියනවා. ඉතින් ඒ නිවුස් එක බලන් ඉන්නවා ටට්ටමිනියෙක්. ඒ ඉතින් වෙන කාරුන් නෙමෙයි. ඒ තමයි කතාවේ වීරයා සයිතාමා. ඉතින් මෙහෙ අර මෝස්ටර් ගැහුව ළමයෙක්ව මරන්න යනවා. හැබැයි සයිතාමා ඇවිත් ඒ ළමයව බේර ගන්නවා. මෝස්ටර් යනවා උඹ මේ ආතල් දෙකට හීරෝ ජොබ් එක කරන කෙනෙක්. ඉතින් මුගේ බයිලාගෙන ඉන්න බැරුව තම පංචකක් දානවා. ආයි කෑලි ඉල්ලේ මෝස්ටර්ගේ. අයියෝ මොන රෙද්දක්ද බං ආයි පළවෙනි පාරෙම ගියානේ කියලා සයිතාමා හිතනවා. ඊට පස්සේ අවුරුදු 3කට කලින් පෙන්නනවා. කකුටු රාක්ෂයෙක් ඩයල් එක හැමෝටම කරදර කරනවා. හැමෝම බය දුවද්දී සයිතාමා ඉස්සරහට වෙලා බය නැතුව හිටගෙන ඉන්නවා. මේ කකුටු රාක්ෂයා මිනිස්සෙක් විදියට තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි කකුටු ගොඩක් කාලා කකුටු රාක්ෂයෙක් වෙලා. කකුට අයා හොයන ගොදුරුගේ හැඩහුරුකම් කියලා ඩයල් එක යනවා. සයිතාව ඒක හගෙට එහෙම යද්දි එයා දකිනවා කකුට්ටගේ ගොදුර. එයා පොඩි ලොබෙක්. ඩයල් එක එළියට වෙලා ෆුට්බෝල් සෙල්ලම් කර කර ඉන්නවා. ඊට පස්සේ සයිතාබා හිතනවා ඩයල් එක පව් ඩයල් එක මොනවද කරන්න කියලා හිතා ගන්න නැතුව කරේ. දැන් අර කකුට්ටගේ බැරූ කඩ වෙනවනේ. ඒ පොඩි එකා ඔයා යෝධ කකුට්ටෙක්ට මොන හරි කරාද? මේක මගේ ප්‍රශ්නයක් නෙමේ. මම මෙතනින් ෂේපට කැපුණා නම් හරි කියලා සයිතාමා හිතනවා. ඊට පස්සේ අර කකුට්ට ඇවිල්ලා අර ළමයව මරන්න ගියා විතරයි. සයිතාමා ඇවිල්ලා ළමයව බේර ගන්නවා. මේ මොකද්ද මම මේ කරගත්තේ අයියෝ. ඒ පොඩි එකා තග්ගාවලා මෙතනින් දුවන්න ඕන. නැත්තම් අර යකා ඇවිල්ලා ඔයාව මරයි. මට යන්න බෑ. ඒ මොකද? මගේ බෝලේ. චකුඹ මැරෙන්න හදන්නේ දුවපම් මෙතනින්. අර වගේ පොඩි දෙයකට මේ වගේ ළමයෙක්ව මරන්න පිස්සුද උඹට? මට අමතකුණා උඹට කිය උඹ නිකන් පොඩි උන්ගේ කාටුන් වල ඉන්න හතුරෙක් වගේ. එහෙම කිව්වා විතරයි කක්කුට්ට සයිතාමට උඩින් යන එකක් ගහනවා. සයිතාම උඩින් ගිහිල්ලා පොළොව කඩාගෙන යනවා. ඊට පස්සේ සයිතාම ඒ කක්කුට්ටට ගලක් ගහලා එයාගේ පැත්ත හරවගෙන කියනවා මට පොඩි කාලේ ඉඳන් ඕනිලා තිබ්බේ බිස්නස්මෑන් කෙනෙක් නෙමෙයි හීරෝ කෙනෙක්. ඊට පස්සේ සයිතාම මෙයාගේ ටයි එකෙන් උඩ පැනලා කක්කුට්ටගේ ඇහැට ගැටයක් දාලා අදිනවා. ඉතින් බඩවැල් ඉඳන් එළියට වැටෙනවා. එදායින් පස්සේ මං හොඳටම ට්‍රේනින් වෙලා මට සුපිරි පවර් එකකුත් ලැබුණා. ඒ නිසා මම මේ තට්ටේ වෙලා ඉන්නේ. ඊට පස්සේ සයිතාම සල්ලි හොයද්දී ලොකු භූමිකම්පාවක් එනවා. මේ සයිතාම ගණන් ගන්න නැතුව සල්ලි හොයලා දෙන්න හදද්දී එතන කවුරුත් හිටියේ නැහැ. ඒ යෝධ ටයිටන් කෙනෙක්. ඌ නගරේ විනාශ කර ඇවිදිනවා. ඉතින් මේ ටයිටන් කාරයා කලින් මිනිස්සෙක්. එයාට ඕනලා තිබ්බේ ලෝකේ බලගතුම මිනිසා වෙන්න. ඉතින් එයා හැමදාම ට්‍රේනින් වෙලා. ඉතින් ඊට පස්සේ යාගේ අයියා යාට බෙහෙතක් දීලා මෙමල්ලි මේක බොන්න ඔයාලා ලොකු පවර් එකක් කමනවා කියලා. ඉතින් එයාත් එක ගුරේක ගහලා ඊට පස්සේ යෝධයෙක් කියලා. ඉතින් මේ ටයිටන් කාරයා ගැන නිවුස් එකක් කියනවා. එයා එන්නේ සිටි D එක පැත්තටලු. ඊට පස්සේ සයිතාමා ටයිටන් කාරයා කරුඩ නගලා කියනවා ඒ ටයිටන් කාරයා ඉදිමත් දාගන්නකෝ බං ලැජ්ජාව නැද්ද උඹට? ඒ මල්ලි ඌ ඉන්නේ උඹේ කන උඩ චප්ප කරලා දාන්න. ඉතින් ටයිටන් කාරයාත් මදුරෙක් තවන වගේ චප්ප කරලා දාන්න. බලද්දියා චප්ප කරලා තියෙන්නේ එයාගේ අයිගොම. ඊට පස්සේ ටයිටන් කාරයා සයිතාමා මල්ලේගෙන බිල්ඩින් එක කැඩෙන්න ගහගෙන යනවා. ගහපුවා එතන වලකුත් හැදිලා. ඊපස්සේ අයියා දිහා බලාගෙන අයියා මට දැන් මිස් බබක් දෙනවා කියලා අඬනවා. ඊපස්සේ සුපර්මෑන් වගේ උඩට ආපු සයිතාමා දෙනවා එකක්. ඉතින් ආයෙත් ඌ මල අනේ එපා වෙනවා බං. ආයෙ මුල් පාරෙම ගියානේ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ සයිතාමා කඩේකින් බඩුව අරන් එළියට එද්දී එයා හිතනවා මේ
හීරෝ කෙනෙක් වුණ දවසේ මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මට කේන්තියක් නැහැ. මට කිසිම දෙයක් වේදනාවක් දැනෙන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ. ඊට පස්සේ එතෙන්ට මොස්ට් කෙනෙක් එනවා 3120011 කියන මුගෙත් එකක් එනවා. ඊට සයිතා මිතර මූත් ඉතින් මගෙන් පළවෙනි පාරෙන් යන්න හදන්න කියලා. ඊට පස්සේ සයිතා මුඩට එකක් ගහලා ගෙදර ගිහිල්ලා ගෝතන කාලා නිදාගෙන උදේ ඊළඟ උදේ නැගිටිද්දි සයිතා මම උස්සර පොලේ ගහලා ගෙදරට කඩලා දාලා උන්දරම ගහන ඊට පස්සේ සයිතා මගෙන් ලේත් දෙනවා. ඊට සයිතා මම උඹ කවුද? අපි ඇවිල්ලා භූමි වාසී අපේ දැන් සමාජය වැඩි වෙලා අපිට පොළවේ යට ඉන්න බෑ. ඒ නිසා අපි උඩට ආවා. උදේදී මුල්ම බාදක උඹලා හීරෝස්ලා හීරෝ තමයි විනාශ කරන්න මුලින්. ඊට පස්සේ සයිතාවට පට්ට චූන් මොකද දැන් ලේට් ගානු තරහක් ගිහිල්ලා ඉතින් නියම හැංගීමකින් දැන් ගහගන්න පුළුවන් කියලා මම බලා ගන්නම් ගැඩවිලෝ. අපි ගැඩවිලෝ නෙමෙයි. අපි භූමි වාසීන් කියලා උදේම ගහ වෙන වලියක් කරලා එකයි දෙන්න ඕනේ ඉතින් මැරෙනවා. හැබැයි එතන ගොඩක් ඉඳලා මුටි කාගෙන ගහනවා ඉතින් කන පැනෙන ගහකට ගහගෙන ගිහලා අන්තිමටදී ඒ භූමි වාසීන්ගේ තාත්තා ඇවිල්ලා උඹලා මගේ ඔක්කොම ළමයින් මැරුවා. උඹ කවුද? මම මේ ආතල් එකට හීරෝ ජොබ් එක කරන කෙනෙක් කියලා තාත්තලා ගහන්න ගියා විතරයි එළම් එක අදිනවා. ඉතින් බලද්දී ගියේ හිණයක්. අයිති හිණේ දැක්කොත් තමයි කියලා සයිතාම හිතලා නැගිටිද්දී එයා කියනවා ඒ වගේම භූමි වාසීන් ඇවිල්ලා කියලා. එයා කිට් එක දාගෙන එකයි ගහන්නේ. ඒගොල්ලෝ පැනලා ගිහිල්ලා. දැන් ඉතින් සයිතාම තපර වෙලා තියෙන මෙච්චර බලවත් උන ගැන එක ගැන. ඉතින් මෙතනින් එපිසෝඩ් 1 එක වෙනවා. ඉතින් කොහොම මගේ රිවිව් එක ඉතින් හොඳයි නම් මම දෙකක් ගේන්න. ඔයගොල්ලෝ අපි ගියා දෙකෙන් සෙට්